හේලෝ ගයිස් ඉතින් ඔන්න අදත් මගේ වීඩියෝ එකට ආපු ඔයගොල්ලෝ අදන සදෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න සති ගානකට පස්සේ අලුතෙන් වීඩියෝ එකක් අරන් ඇවිත් තිනවා. ඉතින් අද කියන්නේ මම මීට සති 3කට ගෙනාව අලුතෙන් මාළු සෙට් එකක්. ඉතින් ඒගොල්ලෝ තමයි අද පෙන්නන්නන්නේ. ඉතින් මට වීඩියෝ එකක් කරගන්න ටයිම් එකක් තිබ්බේ නැතිනම් තමයි මේ ඩස්ටික් වීඩියෝ වැටුනේ නැත්තේ. ඉතින් අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා මම අරන් ඇවිත් මාළු මොකුන්ද කියලා. ඒ වගේම මම වීඩියෝ එක නැගලා මම මතක් කරනවා මම තාම සබ්ස්ක්‍රයිබ් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ලයික් එකක් කමෙන්ට් එකක් දාගන්න මතක් කරන්න එපා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ඉතින් ඔන්න ගයිස් මම මුලින්ම පෙන්නන්නන්නේ මම අලුතෙන් ගෙන ෆ්ලවර් හෝන් පැටියා. මේ ඉන්නේ මම අලුතෙන් ගෙන ෆ්ලවර් හෝන් එක කෙනා. මෙයා සාමාන්‍යයෙන් දැන් අඟල් 5ක් 5මාරක් වගේ හිට් වෙන්න ඉන්නවා සයිස් එකකින්. ඉතින් මෙයාගේ වර්ගය රෙඩ් ඩ්‍රැගන් කෙනෙක්. ඉතින් ගයිස් මෙයා මාරම ඇක්ටිව් ෆ්ලවර් හෝන් කෙනෙක්. ඔයාලට පේන්නේ දැඟලිල්ල. තාම නම් මේ මාළුවේ ලස්සන කලර්ස් ඇවිල්ලා නැහැ. මං තාම කලර් ෆීඩ් එකක්ම දුන්නේ නැහැ. මේ හම්පයක් තාම හරියට ඇවිත් නැහැ. සාමාන්‍ය ගන්න හම්ප එකක් තියෙනවා. මං හම්ප එකෙන්ටත් කෑමක් තාම දුන්නේ නැහැ. ඉතින් මේ ටැංක් එකේ සයිස් එකක තඩි එකමාර ටැංක් එක තමයි මෙයා ඉන්නේ. ඒ වගේම මේකේ ස්පොන්ජ් ෆිල්ටර් එකක් දාලා තියෙනවා ෆිල්ටර් සිස්ටම් එක විදියට. ඒ වගේම පොඩි ප්ලාස්ටික් පැලයක් තියෙනවා. ආයෙ යට පොඩි සුදු පාට සෑන්ඩ් එකක් දාලා තියෙනවා මම. ලොකු සෙටප් එකක් නෑ මේක සාමාන්‍ය යට ඉන්න පුළුවන් සෙටප් එකක් තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ ටැංක් එකෙන් යට මදි. ඒ වුණත් මෙයාට ඉක්මනින් ලොකු ටැංක් එකක් මම දෙන්න ඕනේ. ඉතින් ඔයාලට මෙන්නද අතටුනත් මාර්ම ඇක්ටිව් මෙයා. අත කණ්ඩ තරම් මෙයා ඇක්ටිව් එකේ ඉන්නවා. ඉතින් ඔන්න ওই විදිහට තමයි මෙයා ඉන්නේ. ඉතින් අපි අනිත් මාළු ගිහින් බලමු. ඉතින් ගයිස් මම ආයේ මාළු ගෙනාවා මගේ පොඩි මොන්ස්ටර් පොන්ඩ් එකට. ඉතින් ගයිස් ඔයාලා මතකද මම කලින් වීඩියෝ ගෙනාවු රෙඩ් ටයිගර් ඔස්කල් දෙන්නත් ඉන්නවා. ඉතින් ගයිස් මේ වීඩියෝ එක මගේ මේ channel එකේ දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනද අලුතෙන් ගෙනා මාළුවා රෙඩ් පැරට් එකෙන් තමයි ගෙනත් ඉන්නේ. ඉතින් මාරම ලස්සන මාරම කලර්ස් තියෙන රෙඩ් පැරට් එකේ තමයි මම ගෙනාවේ. ඔයාලට පේන්නේ නැති මාළුවා. ඉතින් මං ආයේ මේ පොන්ඩ් එක ගෙනාවේ ඇල්බිනෝ පාකුවෙක් කෙනෙක්. ඔයාලට පේන්නේ නැති රෙඩ් පැරට් එක කෙනාට එහා පැත්තේ ඉන්නවා. ඉතින් එයත් ඇවිල්ලා රෙඩ් අයි පාකු කෙනෙක් ඇල්බිනෝ. ඉතින් මාරම ලස්සන පාකු කෙනෙක් තමයි සෙට් උනේ. ඉතින් එයාට එහා පැත්තේ ඉන්න ඔයාලට පේනද රෙඩ් බිලි පාකුවෙක් කෙනෙක්. ඉතින් එයත් මේ පොන්ඩ් එකට අලුතෙන් තමයි එකතු වුනේ. ඉතින් එයත් සාමාන්‍යයෙන් අඟල් 4ක් 5ක් වගේ සයිස් එකකින් තමයි ඉන්නේ. ඉතින් මේ මාළුන්ට කිසි කරදරයක් නැහැ එයාගෙන්. ඉතින් ওই විදිහට තමයි අලුතෙන් පොන්ඩ් එකට මාළු එකතු වුනේ. ඉතින් ඔයාලට පේන්නේ ඔස්කා හැම පොඩ්ඩක් ඇවි බලනවා මොකද මේ කරන්න කියලා. තව මාළුවෙක් ඉන්නවා මේක මම එකතු කරා බ්ලැක් ටයිගර් ඔස්කා පැටියෙක්. එයා සාමාන්‍යයෙන් අඟල් 3මාරක් වගේ ඉන්නවා ඒ ඔස්කා පැටියා. ඉතින් එයාටත් මේගොල්ලන්ගෙන් කිසිම කරදරයක් නැහැ. ඉතින් ඔයාලට පේන්නේ නැති ඇල්බිනෝ පාකු එක්කෙනාම ඉන්නවා. පාකුලා දෙන්න. ඔන්න රෙඩ් පැරට් ආවා. ඔය ඉන්න අලුතෙන් එකතු මාළු හතර දෙනා. ඔයාලට පේන්නේ නැති මේ පොන්ඩ් එකේ තියෙන ෆිල්ටර් එක. ඉතින් මේක මං හදපු DIY ෆිල්ටර් එක. ඉතින් ඔයාලට පේන්නේ නැති පම්ප් එක. මේ ඉන්නේ මගේ ලෙමන් ඔස්කා. ඉතින් එයාගෙන වීඩියෝත් මගේ channel එකේ දාලා තින්නේ. මේ පොන්ඩ් එකේ මම මාළු ගොඩක් අයින් කරා. මොකද මාළු එක එක්කෙනා කොටාගෙන මැරුණා. ඉතුරු මාළුන්ටත් එහෙම වෙයි කියලා මට බයක් ආවේ ඉඳා අනිත් මාළුම අයින් කරා. ඉතින් මේ දින් මගේ ෆිල්ටර් එක ඔයාලට පේනවා ඇති. මේක මං හද ෆිල්ටර් එක. මේ ෆිල්ටර් එක මේකට හොඳටම ඇති. ඉතින් මගේ බඩජාරෙන්ට ෆීඩ් කරලා බලමු. ඉතින් මේ මං අද මෙයාලට දෙන්න යන්නේ කූනිස්සෝ. ඉතින් මං හැමදාම කූනිස්සෝ මෙයාලට දෙන්නේ නැහැ. ඔයාලට පේන්නේ නැති දැක්ක ගමන් එනවා ඔස්කල් ටික. ඔන්න අපි දාලා බලමු. ඔයාලට පේනද අත ළඟට ඇවිල්ලා කනවා. ඉතින් යාලා කිසිම බයක් නැතුව සුපිරියටම කනවා. ඔයාලට පේනද පොර කකා කනවා එහෙන් ගහනවා මෙහෙන් ගහනවා. ඉතින් මෙයාලා අතින් කැම දුන්නා ඔයාලා බලන්න මොකද කරන්න කියලා. අතටත් එක් ගහලා පොර කකා කනවා. ඔයාලට පේනවා ඇති. ඔස්කලා තමයි මාරු දිර්ම කන්නේ. ඔයාලා දන්නවා ඔස්කලා මාර පෙරේතයෝ. ඔයාලට පේනවා ඇති. වීඩියෝ ඉතින් guys හදගෙන වීඩියෝ එක කොහොමද කියලා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න මතක් කරන්න එපා. ඒ වගේම තව ඉස්සරහට හොඳම මාළු එන්න තියෙන මල්ලකට. ඉතින් ඒ වගේ බලන්න මාතේ දිගටම එකතු වෙන්න. ඒ වගේම මම ගෙනාවා ඔයාලා ගොඩක් ආදරය කරන මාළුවෙක්. ඉතින් එයාගේ වීඩියෝත් එන්න තියෙනවා. ඉතින් එයාගේ වීඩියෝත් මම අනිවාර්යෙන් ඉක්මනට අරන් එනවා. ඉතින් මේ වීඩියෝ බලන්න මාව subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.